නෙවෙයි. හරි හරි. අප්පච්චිය. හරි. එමනේ හරියට ගහන්න ඕන. හරියට ගහන්න ඕන. අම්මට උඩෝ. මොකද මනුස්සය ඔය කරන්නේ? පුංචි එකත් අල්ලගෙන. කරාටි ගහනවා. මොකද මනුස්සය වැඳන් ඉන්නේ? වැද්දෙක් වගේ. ලැජ්ජාවක් නැහැ. ඒ ආම තාත්තගේ අලුත් ෆැෂන් එක. ඒක තමයි. පුංච කාට තේරෙන උඹට තේරෙන්නේ නැහැ. බලපන් ලස්සන. අනින්න හරමක්වත් නැහැ බං. ඔන්න ඇඳගත්ත තිබිච්ච බෙස්ට් එක. දැන් මම මට මොකද කියන්නේ කියහන් ඉතෙල්ලා. අනේ මනුස්සයෝ මෙන්න මේ බල්බ් එක වැඩ කරන්නේ නැහැ දවස් දෙකක් තිස්සේ. පොඩ්ඩක් බලනවා. පිච්චිලාද කොහෙද? අනේ මන් දන්නේ නැහැ බං උඹත් එක්ක නම් හත්වලාමේ. මේකයි. බල්බ් එක පිච්චිලාද? මේක චෙක් කරන්නේ කොහොමද බල්බ් එක පිච්චිලා? හැබැයි මේක පුතේ බං අලුත් බල්බ් එකක් මේක හැබැයි. බල්බ් එක පිච්චිලාද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඔන්නක හදලා දෙනවා. ඉතින් බං මේකට දැන් කරන්ට් එක නෙවද කියලා බලාගන්න එපා ඉස්සෙල්ලා. ඉතින් තාත්තේ ඉස්සෙල්ලා බල්බ් එක ගලවලා ඇඟිල්ල ගහලා බලන්න කරන්ට් එක එනවද කියලා. ඒකත් ඇත්තනේ බං. ඔබට විතර මොලයක් මටවත් නැහැ. ඊයටි බඩ එන්න මෙහෙන් තියුවා. මෙතන හදුවලා කරන්ට් එක නැද්ද කියලා බලන්න නේ. මේකට ඇඟිල්ල ගහලා බලන්න ඕනේ. 1 minute later.